හොඳයි ආයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම. එතකොට අද මම ඔයගොල්ලන්ට උගන්වන්න යන්නේ ලෝකේ තියෙන හොඳම forex strategy එකක්. මේක ඒ කියන්නේ ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ඒ කියන්නේ powerfulම forex strategy එකක් ඔයගොල්ලන්ට උගන්වන්නේ. මේක ඕනෑම market එක ඔයගොල්ලන්ට trade කරන්න පුළුවන් මේ strategy එක පාවිච්චි කරලා. කිසිම විදියකින් ඔයගොල්ලන්ට loss වීමක් වෙන්නේ නැහැ මේ strategy එක පාවිච්චි කරොත්. හරිද? loss වෙයි. ඔය account wash වෙලා යනවා අනිත් අය trade කරනවා වගේ එහෙම loss වෙන්නේ නැහැ. අනිත් එක මේක ඔය මේ අර YouTube වලින් videos බලන ඔය SMC භාගයට ඉගෙන කෙන මේ මෙලෝ දන්නේ නැති දෙයක් උගන්වනවා වගේ ඒ වගේ දෙයක් නෙමෙයි. මේක අපි ඒකින් practical trade කරන method එක මම මේ උගන්වන්නේ. මේ ක්‍රමයට ඕගලන්ට YouTube live මගේ වලට ගිහලා බලන්න පුළුවන්. YouTube live වල signal දීලා තියෙනවා. ඒ වගේම මගේ VIP signal group එකේ signal දීලා තියෙනවා. එතකොට ඕගලන්ට VIP signal group එකට join වෙන්න අවශ්‍යයි නම් ඕගලන්ට පුළුවන් group එකේ description එකේ තියෙන link වලින් account හදාගන්න. ඕගලන්ට පුළුවන් නැවතත් අපි chance එකක් දීලා තියෙනවා XM වල trade කරන අයට. එතකොට XM එකේ link එක දාලා තියෙනවා description එකේ. ඒ link එකෙන් ගිහිල්ලා account එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ One Royal එකේ link එකෙන් ගිහිල්ලා One Royal account එකක් හදාගන්න පුළුවන්. දෙකෙන්ම account හදලා ඕගලන්ට පුළුවන් USD 50ක් 100ත් අතර ගාණක් ඩිපොසිට් කරගෙන එන්න. එතකොට ඕගලන්ට බෝනස් හම්බෙන්න තියෙනවා නම් ඒවා බෝනස් හම්බෙයි. එතකොට ඒවත් එක්ක ඕගලන්ට ට්‍රේඩ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මේ තියෙන්නේ ඕගලන්ට පේන්නේ මේ ඊයේ YouTube live එකේ දීපු මේ එන්ට්‍රි ටික. මේ තියෙන්නේ මේ ඔක්කොම දීලා තියෙන්නේ අපි ඒ අදාළ ස්ට්‍රැටජි එක. දැන් මේ අද උගන්වන්නට යන ස්ට්‍රැටජි එක පාවිච්චි කරලා ඉතින් වීඩියෝ එක ටිකක් දිග වෙයි. හින්දා මේක වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ඉල්ලනවා මුලින්ම. මොකද නැත්තම් මම මේ බොරුවට නිකන් වීඩියෝ දාලා තේරුමක් නැහැ. ඒකේ අර අතරින් පතරින් බලලා පිස්සු කෙලින්න එපා. ඒ වගේ අර ඒ කියන්නේ කිසිම මේ අධ්‍යාපනයක් අරගෙන ඒ කියන්නේ මේක මේ අපි උගන්වන දේ මේකෙන් හරි දේ ඔයගොල්ලන්ට මේ ඒ කියන්නේ අධ්‍යාපනික විදිහට අපි මේ උගන්වන්නේ. ඒතකොට මේකේ මේ තියෙන මේ ගන්න අවශ්‍ය දේ ගන්න ඕනේ හරය ඕගොල්ලෝ ගන්න. හරිද? ඒකට තමයි මේ උගන්වන්නේ. උඩින් පල්ලෙන් බලලා මුල් ටිකයි අන්තිම ටිකයි බලලා ඉවරලා එහෙම කරන්න හදන්න එපා. හරිද? ඒක නිකන් කිසිම අර මේ මෙලෝ රහක් නැති වැඩක්. ඒ වගේ ඒවයි කරනවන කාර්යෙදි වැඩකුත් නැහැ. ඉතින් හරියන්නෙත් නැහැ. තේරුමකුත් නැහැ. රයිට්. එතකොට මම මේක මුලින්ම මේ දාලා තියෙන මේ ඇනලයිස් එක මම අයින් කරගන්නම් මෙතනින්. හරි. දැන් උගලන්ට සම්පූර්ණයෙන්ම කිසිම ඇනලයිස් එකක් නැතුව බලා ගන්න පුළුවන් chart එක. අපි ඉස්සල්ලාම රූප සටහන් ඒ කියන්නේ නිකන් ඩ්‍රෝවින් කරලා බලමු ඉස්සල්ලාම කොහොමද කියලා මේ වැඩේ වෙන්නේ. මේකෙදි මුලින්ම ඉස්සල්ලාම අපි බලන්න ඕනේ මාකට් එකය මොන වගේ ට්‍රෙන්ඩ් එකකද තියෙන්නේ කියලා. හරිද? එතකොට මාකට් එකේ මං මූලික ටික ඔයගොල්ලන්ට මෙහෙමම කියාගෙන යන්නම්. මාකට් එකේ තියෙනවා buy trend එකක් තියෙනවා. ඊට පස්සේ consolidation එකක් තියෙනවා. ඊට පස්සේ down trend එකක් තියෙනවා. හරිද? එතකොට මේකේ මෙන්න මේ හැම තැනකම හරිද? දැන් එකපාරටම ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා බයි වෙන්නේ නැහැ මාකට් එක. හරිද? එකපාරටම බයි ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා ඩවුන් වෙන්නෙත් නැහැ. මේ ටික හොඳට බලා ගන්න ඕගොල්ලෝ. හරිද? හොඳට බලා ගන්න මේ ටික. බයි ට්‍රෙන්ඩ් එකක් මාකට් එකේ තියෙනකොට මෙහෙම එකපාරටම උඩට ගිහිල්ලා හරිද? ඒ කියන්නේ එකපාරටම බයි කැන්ඩල්ස් ගොඩාක් හැදිලා ඊට පස්සේ එකපාරටම සෙල් කැන්ඩල්ස් ගොඩාක් හැදෙන්න පටන් ගන්නෑ. හරිද? මාකට් එක බයි වෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ අවස්ථාව. හරිද? consolidation අවස්ථාව තියෙනවා. හරිද? මෙන්න මේ වගේ වෙනවා. ඊට පස්සේ තමයි මේක යන්නේ. මෙහෙම වෙනවා. ඊට පස්සේ මේක යනවා. හරිද? ඔන්න ඔහමයි මාකට් එක මූව් වෙන්නේ. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. හරිද? ඕනේ මාකට් එකක්. ලෝකේ තියෙන හැම මාකට් එකක්ම මෙන්න මේ විදිහට තමයි යන්නේ. එහෙම යන්නේ නැත්නම් ඒක වෙන මොකක් හරි එකක් මාකට් එකක් නෙවෙයි. හරිද? එතකොට මේ consolidation කියන එක හැම මාකට් එකකම තියෙනවා. මේක අපි පීටත් වඩා පොඩ්ඩක් ඩීප් විදිහට කිව්වොත් එහෙම මේකට කියන්නේ මේ ටිකට කියනවා මාකට් එකේ imbalance එක කියලා. හරිද? මෙන්න මේ ටිකට. මේ ටිකට කියනවා imbalance කියලා. මේ ටිකට කියනවා මේ consolidation අවස්ථාවට මේකට කියනවා balance කියලා.
හරිද? ඒ කියන්නේ මාකට් එක ඉම්බැලන්ස් එකක් වෙනවා. ඊට පස්සේ මේක දිගටම යන්නේ නැහැ නේ. මේ ඉම්බැලන්ස් එකක් ගියොත් එහෙම ඒ කියන්නේ මාකට් එක බැලන්ස් වෙන්නේ නැතුව දිගටම ගියොත් එහෙම මේක යනවා මේ දැන් ගෝල්ඩ් 4000යි තියෙන කෑයි මේ 45000 විතර. හරිද? එහෙම වෙන්නේ මේක බැලන්ස් කරනවා. මාකට් මේකස්ලා හරි මොනවම හරි විදිහකින් හරිද? දැන් කට්ටිය ඇල්ගොරිතම් කියනවා. හරිද? එතකොට එක එක දේවල් කියනවනේ. හරිද? ස්මාර්ට් මනි කියයි අනම් මනම් කියයි. හරිද? ඔය මොනවා කරත් ඔය මේ දෙක තමයි වෙන්නේ. හරි මීට අමතරව දෙයක් මාකට් එකේ වෙන්නේ නැහැ කොහෙවත්. හරිද? මීට අමතරව දෙයක් වෙන්නේ නැහැ. දීර්ඝ කාලීන බයි ට්‍රෙන්ඩ් තියෙන්නෙත් නැහැ. දීර්ඝ කාලීන කොන්සොලිඩේෂන් තියෙන්නෙත් නැහැ. දීර්ඝ කාලීන සෙල් ට්‍රෙන්ඩ් තියෙන්නෙත් නැහැ. හරිද? මේ තුනම එකවර යනවා මාකට් එකේ. හරිද? මාකට් ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක අපිට මේ බලා ගන්න පුළුවන් මේකෙදි බයි ට්‍රෙන්ඩ් එකක් සෙල් ට්‍රෙන්ඩ් එකක්. ඔය දෙක තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ප්‍රධාන දේවල් දෙකක් තියෙන්නේ බයි ට්‍රෙන්ඩ් එක සහ සෙල් ට්‍රෙන්ඩ් එක. හැබැයි දීර්ඝ කාලින බයි ට්‍රෙන්ඩ් එකකුත් නැහැ, දීර්ඝ කාලින සෙල් ට්‍රෙන්ඩ් එකකුත් නැහැ. දැන් බයි එකක් මෙතනට ගියාට ආයේ සෙල් වෙනවා. හරිද? දැන් මෙතනින් ඉඳන් මෙතනට තියෙන්නේ බයි ට්‍රෙන්ඩ් එකක්නේ. හරිද? මෙතනින් ඉඳන් මෙතනට තියෙන්නේ සෙල් එකක්. ආයේ මෙතනින් ඉඳන් මෙතනට තියෙන බයි එකක්. මෙතනින් ඉඳන් මෙතන තියෙන සෙල් එකක්. ආයේ මෙතනින් ඉඳන් මෙතන තියෙන බයි එකක්. ඊට පස්සේ මෙතනින් ඉඳන් මෙතන සෙල් එකක්, බයි එකක්, සෙල් එකක්, බයි එකක්, සෙල් එකක්. හරිද? ඔහොම තමයි තියෙන්නේ. ආයේ ඊට අමතර දෙයක් මේ මාකට් එකේ නැහැ. එතකොට මේකේ ඉම්බැලන්ස් එකක් තියෙනවා, බැලන්ස් වෙනවා, ආයේ ඉම්බැලන්ස් වෙනවා, ආයේ බැලන්ස් වෙනවා, ආයේ ඉම්බැලන්ස් එකක් වෙනවා. හරිද? ඉතින් ඕකෙදී අපි ට්‍රේඩ් ගන්න ඕනන්නේ වෙන්න මේ තැන්වලදී. මෙතෙන්දී 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 හරිද? මෙන්න මේ තැන්වලදී. හරිද? එතකොට මේවා අපි හඳුන්වනවා බයි ට්‍රෙන්ඩ් එකක් නම් මේක ලෝ එකක්. ලෝ එකකින් පටන් ගන්න. මේක හයි එකක් විදිහට. හරිද? මේක මේ ලෝ එක බ්‍රේක් කරේ නැත්තම් මේක හය ලෝ එකක්. හරිද? මේවා නම් දන්නේ නැති මේවා උගන්වන්න අවශ්‍ය දේවල් නෙවෙයි. මේක හය හයි එකක්. හරිද? ඒක HH කියලා කියනවා. මේකට HL කියලා කියනවා. හරිද? මේක ලෝ, මේක හයි. හරිද? මේකට අපි කියනවා ATH all time high කියලා. හරිද? ඒ කියන්නේ මින් පෙර කිසිම දවසක මාකට් එක රීච් නොවිච්ච තැනක මේ වගේ හයි එකක් හදලා මෙන්න මේ හදපු ලෝව හයි එක මේ හදපු හය හයි එක හය ලෝ එක මේක බ්‍රේක් කරලා මෙතනින් ලෝ එකක් කන්ෆර්ම් වුණොත් ඊට පස්සේ මේ හයි එක බ්‍රේක් කරන්නේ නැතුව මෙතනින් වෙනම ලෝව හයි එකක් හැදුනොත් හයි එකට වඩා යටින් හැදෙන එකට අපි කියනවා ලෝව හයි එකක් කියලා. හැදුනොත් මේක ඕල් ටයිම් හයි එකක් බවට පත් වෙනවා. හරිද? එහෙම ආවිල්ලා ලොග් ගාලා ගියපු පළියට ඕල් ටයිම් හයි එකක් විදියට කන්ෆර්ම් වෙන්නේ නැහැ මේක. හරිද? ඒ මොහොතට මාකට් එක යන තැනට අනුව මේක ඕල් ටයිම් හයි එකක් කියලා අපි කියන්නේ අර ඒ කියන්නේ නිකන් කියන වචනෙට අර වචනේ භාවිතා කරද්දී දැන් මේ ඕල් ටයිම් එක හයි එකක් හැදුවා කියලා. එහෙනම් මෙතනත් කියන්න පුළුවන්. මාකට් එක මෙතනට ආවත් ඕල් ටයිම් හයි එක. මෙතනට ආවත් ඕල් ටයිම් හයි එක. හරිද? ඒ යන සතෙන් සතේට ඕල් ටයිම් හයි තමයි. හරිද? නමුත් එහෙම කියන්නේ නැහැ නේ අපි. හරිද? මේක ගිහිල්ලා කොහේ හරි එක තැනක මාකට් එක බැලන්ස් වෙලා ආයි ඉම්බැලන්ස් වෙලා මෙන්න මේ ලෝ හය ලෝ එකට යටින් ලෝ එකක් හදන්න ඕනේ. එතකොට ඒක ලෝ එකක් වෙනවා. ඊට පස්සේ මේක ලෝ හයි එකක් වෙනවා. හරිද? ආයි බැලන්ස් වෙනවා, ඉම්බැලන්ස් වෙනවා. ওই විදිහට මාකට් එක යනවා. ওই විදිහ තමයි වෙන්නේ. එතකොට මම දැන් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකකින් කියලා දෙනවා මේ ලෝ එකකදී හරියට මේ ලෝ එකකින් ට්‍රේඩ් එකක් ගන්න කොහොමද? හරිද? මේ හයි එකකදී හරියටම මේ හයි එකකින් ට්‍රේඩ් එකක් ගන්න කොහොමද? හරියටම මේ හය ලෝ එකකින් ගන්න කොහොමද? හය හයි එකකින් ගන්න කොහොමද? හරියටම ඕල් ටයිම් හයි එකකින් ට්‍රේඩ් එකක් ගන්න කොහොමද? මේ ටික ඔක්කොම අද මේ වීඩියෝ එකකින් ඕගොල්ලන්ට කියලා දෙනවා. වීඩියෝ එක ටිකක් දිග වෙයි. බාගෙට බලලා ඊට පස්සේ කෙඳිරි ගන්න එපා. මේ අහන්නත් එපා. හරිද? ප්‍රයිවට් මැසේජ් දාලා ප්‍රයිවට් කෝල්ස් අරන් මේ වීඩියෝ ගැන අහන්නත් එපා. මේ වීඩියෝ එකේ තමයි තියෙන්නේ මේ වීඩියෝ එකට අදාළ දේවල් ටික ඔක්කොම ටික. ආයේ වෙනම ඕගොල්ලන්ට මේ කෝල් ගත්තට අර එහෙම කියලා දෙන්නේ නැහැ මම. මට එහෙම වෙලාවක් නැහැ. මොකද මම වීඩියෝ එකක් දාලා පැය ගාණක් මේ මගේ කාලය කැප කරලා මේක මගේ data වියදම් කරලා අප්ලෝඩ් කරලා ඔක්කොම කරලා ඉවරලා මම දන්න දැනුම මම අවුරුදු ගාණක් ඉගෙනගත්ත එක උගන්වලා තියවලා ආයේ කෝලුත් අරන් මම අහනවා මේක මෙහෙමද කරන්න කියලා. ඉතින් ඒක ඔයගොල්ලන් වීඩියෝ බලලා තේරෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන්න එපා. හරිද? ඒකත් අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න.
මොකද වීඩියෝ එක බලලා තේරෙන්නේ නැහැ කියන්නේ මම ඊට පස්සේ කෝල් එකක් අරන් ඕගලන්ට තේරුම් කරලා දුන්නොත් ඒක තේරෙන්නේ නැහැ. හරිද? මොන විදිහටවත් තේරෙන්නේ නැහැ ඒක. ඒ හින්දා ඒක අහන්න එපා කීයටවත්. එතකොට මාකට් එකක ලෝ එකක්. හරිද? ඕනම තැනක බලන්න ගිහිල්ලා ඕනම මාකට් එක බලන්න ලෝ එකක් හදනකොට හරිද? ඒ ලෝ එක සාමාන්‍යයෙන් එක පාරක් මෙන්න මේ විදිහට හදනවනේ දැන් ලෝ එකක්. කොහේ හරි උඩකින් ඉඳන් ඇවිල්ලා හරි මෙන්න මේ විදිහට ලෝ එකක් කියලා එකක් හැදෙනවා. මාකට් එක යනවා චුට්ටක් උඩට. එනවා මෙතනට. ඊට පස්සේ යනවා උඩට. එනවා මෙතනට. හරිද? ඔය වගේ වෙනවා. මේක එක පාරක් කියන එක සාමාන්‍යයෙන් නෑ. හරිද? එක පාරක් නෙවෙයි සාමාන්‍යයෙන් මේක දෙපාරක් හෝ තුන් පාරක් හතර පාරක් වුණත් මේක මෙතනට ඇවිල්ලා යනවා. මේක එතකොට හොඳ ස්ට්‍රෝං ලෝ එකක්. හරිද? හොඳ ස්ට්‍රෝං ලෝ එකක් මේක. දැන් මම පෙන්නන්නම් ඔය කට්ටියට මෙන්න මේ තියෙන. මේ ටික බලන්නකෝ. මේක හරීම ප්‍රයිස් ලෙවල් එකකට මේ හරි ඒ කියන්නේ තිතටම මේ දැන් මෙතන තියෙන 3922 නේ 3922කටම ඇවිල්ලා මේක ආයේ හැරෙන්නේ නැහැ. හරිද? ඒ ආසන්නව සෝන්නයක් විදියට ගත් කල ඒකට හැරෙනවා. හරිද? දැන් මේකේ මේ තියෙන්නේ මේ මං කියපු දේවල් ටික මේ බැලන්ස් එකක් ඉම්බැලන්ස් එකක් බැලන්ස් එකක් ඉම්බැලන්ස් එකක් බැලන්ස් එකක්. හරිද? ඔහොම තමයි යන්නේ මාකට් එක. හරිද? ඔය විදිහට තමයි යන්නේ. හරිද? එතකොට දැන් කවුරු හරි හයි මෙතන මොකද මේ බැලන්ස් වෙලා නැද්ද කියලා. මෙතනත් බැලන්ස් වෙලා තියෙන්නේ. දැන් අර පෙන්නපු තැන මට හරි. එතනත් බැලන්ස් වෙලා තියෙන්නේ. වැඩේ කියන්නේ මේ මීට වඩා අඩු ටයිම් ෆ්‍රේම් එකකට ගියොත් මේක බලා ගන්න පුළුවන්. හරිද? අපි 1 මිනිත් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු පේනේද කියලා. මෙතනින් එහාට යන්නත් බෑ. හරිද? මේක පොඩ්ඩක් තියනවා පේන්න. නමුත් මේක ඔයගොල්ලෝ මේ පේනවට වඩා දෙයක් මේ 1 මිනිත් නේ තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් 30 සෙකන්ඩ්. හරිද? 5 සෙකන්ඩ් වගේ ගියොත් මේකේ බැලන්ස් එක පෙනේ. හරිද? මේ තියෙන දැන් අර මේ 5 මිනිත් එකේ පෙනුනේ නැති දේවල් ටික මේ තියෙන්නේ. මේ බලන්නකො මේ. හරිද? හරි ලස්සනට මේක තියෙනවා. හරිද? ඕක තමයි වෙන්නේ. හැම සියලුම මාකට් වල ඕක තමයි තියරි එක. හරිද? අප් ඩවුන් වෙනවා. අපිට ඕගොල්ලන්ට පේන්නේ අප් ඩවුන් වෙන එක විතරනේ. හැබැයි අපි ඊට එහා දෙයක් මේකේ පේනවා. ඒකයි අපිට මීට එහා දෙයක් මේකේ පේන හින්දා තමයි ඕගොල්ලෝ දැන් මගේ වීඩියෝස් බලන්නේ ඒකයි. හරිද? ඕගොල්ලන්ට තේරෙනවා මට ඊට වඩා දෙයක් ඕගොල්ලන්ට තේරෙනවට පේනවට වඩා දෙයක් පේනවා කියන එක ඕගොල්ලෝ දන්න හින්දා තමයි දැන් ඕගොල්ලෝ මගේ වීඩියෝස් බලන්නේ. එතකොට මේකේ මේ ලෝ එකක් කියන එකක් එකපාරටම හදන්නේ. හරිද? හැබැයි හොඳට මතක තියාගන්න. හොඳ ට්‍රේඩ් කරලා ඕගොල්ලෝ හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තොත් අවුරුදු 3-4ක. හරිද? ඕගොල්ලන්ට මෙන්න මෙතනින්ම එන්ට්‍රි ගන්න පුළුවන්. හරිද? මෙන්න මෙතනින්ම එන්ට්‍රි ගන්න පුළුවන්. අද ඕගොල්ලෝ මේ වීඩියෝ එක සේව් කරලා හරි මේක ස්ක්‍රීන් රෙකෝඩ් කරලා හරි තියාගන්න මම මෙන්න මෙහෙම කිව්වා කියලා. තව අවුරුදු 4-5ක් ඕගොල්ලෝ ට්‍රේඩ් කරන්න. හරිද? මේ මාකට් වල ඉන්න. හරිද? දවසට ඩොලර් 1 ගානේ හරි ප්‍රොෆිට් කරන්න. අවුරුදු 5ක් විතර ඕගොල්ලෝ යද්දී ලොකු ප්‍රොෆිට් එකකට ගිහිල්ලා තියෙයි ඕගොල්ලෝ. හැබැයි ඊටත් වඩා ඕගොල්ලන්ට මෙන්න මේකේ තියෙන මේ තියරි එක ඕගොල්ලන්ගේ ඔළුවට එනවා එතකොට. හරිද? ඒක මේ සල්ලි දීලාවත් ගන්න බැරි දෙයක් ඒක. හරිද? කොච්චර හොඳට ට්‍රේඩින් උගන්වන්න පුළුවන් කෙනෙක්ගෙන් වුණත් ඒ ඕගොල්ලන්ගේ මාකට් එකේ ඉඳලා ගන්න එක්ස්පීරියන්ස් එක කිසිම තැනකින් ගන්න බෑ. හරිද? එතකොට මේ ලෝ එකෙන් අපිට ගන්න බෑනේ දැන් එන්ට්‍රිය. හරිද? හැබැයි මම නම් ගන්නවා. හරිද? ඔයගොල්ලන්ට මගේ මේ සිග්නල් ගෲප් එකට ආවොත් YouTube live එක බැලුවොත් බලාගත්ත හැකි කොහොමද මම එන්ට්‍රි ගන්න කියලා. හරිද? ඒක අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අර අනිත් ඔය ඉන්න ගෝතයෝ වගේ ඇවිල්ලා මේ ට්‍රේඩින් view එකේ මෙහෙම ඇඳලා මේ අග්ගිස්සටම කරලා එහෙම ඇඳලා පෙන්නන්නේ අපි. හරිද? එහෙම පෙන්නන්නේ අපි. අපි ඒව හරියට මේ තැන් වලින් හැරෙනවා කියලා ඒ සිග්නල් දීලා තියෙනවා. හරිද? YouTube live දීලා තියෙනවා. ඇනලයිස් කරලා රෙකෝඩින් කරලා පෙන්නලා දිනවා ඒවා ඔක්කොම හරියට වෙනවා කියලා.
හරිද අපි පාවිච්චි කරන මෙතඩ් වලට. හරිද කනික් කියුම් වගේ ට්‍රේඩින් view එකේ ඇවිල්ලා රංගන ඒ වගේ ජාතිය කෙනෙක් නෙමෙයි මම. හරිද? ඒ කියන්නේ ඩ්‍රෝවිං කින් කෙනෙක් නෙමෙයි මම. මං ගල ට්‍රේඩ් කරන මිනිස්සෙක්. හරිද? ඒ හින්දා මම දන්නවා හරියටම මාකට් එක හැරෙන්නේ කොහෙන්ද? රිවර්ස් වෙන්නේ කොහෙන්ද? හරිද? අපි ලොස් වෙලා දිනවා. හරිද? ලොස් වෙන අවස්ථාවල් තියෙනවා. හැම වෙලේම හරියන්නේ නැහැ. නමුත් 80ක 90ක විතර වින් රේට් එකක් තියාන අපි ට්‍රේඩ් කරනවා. හරිද? කාට හරි මේ වීඩියෝ එක බලලා ඒ කියන්නේ ෆයර් වෙනවා වගේ වෙනවා නම් ඕගොල්ලෝ එන්න පුළුවන් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක. ඒකෙන් ඇවිල්ලා බලා ගන්න පුළුවන්. එතකොට ලෝ එකක් හදනකොට වෙන්න මේ වගේ සාමාන්‍යයෙන් දෙතුන් පාරක් මේ ආසන්න අගයකට මාකට් එක ඇවිල්ලා තමයි යන්නේ. හරිද? දැන් මෙතනම බලන්නකෝ. මේ 5 මිනිට් එකේ ඉන්නේ. හරිද? මෙතනම එහෙමයි. මෙතනම මේ ගිහිල්ලා ආයෙවිල්ලා ඊට පස්සේ හරිද? ඒ කියන්නේ මේක මේ බැලන්ස් වෙනවා. ඒ බැලන්ස් වෙන අවස්ථාවේදී ඕගොල්ලන්ට පුළුවන් ට්‍රේඩ් එකක් ගන්න. බැලන්ස් වෙන අවස්ථාවේදී ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ඒ ට්‍රේඩ් එකක් ගන්නකොට ඕගොල්ලන්ට මෙන්න මේ වම් පැත්තේ මාකට් එකේ වම් පැත්තේ තියෙන මොන හරි ඩේටා එකක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ කී සෝන් එකක් තියෙනවා. මේ වගේ මාකට් එක බැලන්ස් වෙච්ච තැනක් තියෙනවා. හරිද? මෙන්න මේ වගේ FVG එකක් හැදිලා ඒක ඉවරන මෙන්න මේ වගේ කී ලෙවල් එකක් තියෙනවා. එතනින් හරිද? ආන් ඒ තැන් ටික පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට එහෙම තමයි ලෝ එකකින් එන්ට්‍රි එක ගන්න. ඊට පස්සේ දැන් අපි බලමු දැන් ලෝ එකකින් එන්ට්‍රි ගන්න විදිය කියලා දුන්නා. ඊට පස්සේ අපි බලමු මේකෙන් ඊළඟ හයි එක දැන් මේ කොහේ හරි ඉඳන් පල්ලෙහාට ආපු තැනකින් අපි ගන්න. මොකද මාකට් එක දැන් සාමාන්‍ය ඔය ඒ කියන්නේ ක්‍රිප්ටෝ මාකට් නම් ඒ කියන්නේ අර ඕපන් වෙච්ච තැනටත් වඩා පල්ලෙහාට මේ වෙනවා ක්‍රෑෂ් වෙවි යනවා. එහෙම ඒවා තියෙනවා. හැබැයි බිඳුව කියලා එකක් තියෙනවා. බිඳුවෙන් එහාට එකක් නැහැනේ. හරිද? එතකොට දැන් ට්‍රේඩින් view එකේ වුණත් සමහර තියෙනවා chart වල. ඒ chart වල ආරම්භය පෙන්වන්නේ නැහැ. හරිද? ඒ chart එක Binance එකට list වුණාම හරි මොකක් හරි වුණාම හරි හරිද? එතන ඉඳන් තමයි ඒකේ data එක දීලා තියෙන්නේ. එතකොට ඒක ඒ වගේ ඒවා ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. ඔය එකෙන් දවසින් දවසට පැයෙන් පැයට එන L coin අනම්මනම් ඒවා ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ ප්‍රධාන මාකට් ගැන. එතකොට ප්‍රධාන මාකට් වල බිඳුවෙන් එහාට තැනක් නැහැනේ. හරිද? යන්න පුළුවන් අන්තිම තැන බිඳුව. එතකොට මාකට් එක බිඳුවෙන් නම් පටන් අරන් තියෙන්නේ. හරිද? එහෙම නැත්නම් ඩොලර් එකෙන් කියමු අපි. ඩොලර් එකෙන් නම් මාකට් එක පටන් අරන් තියෙන්නේ. ඒ මාකට් එක උඩට ගිහිල්ලා පල්ලෙහාට එද්දි මේ වම් පැත්තේ තැනක. හරිද? මේ වම් පැත්තේ කොහේ හරි තැනක මෙන්න මේ වගේ තියෙනවා. හරිද? හැදිලා හයි එකක් කොහේ හරි තියෙනවා. හරිද? all time high එකකදී හිතන්නකෝ all time high එකක් කියලා. හරිද? ඕකත් ප්‍රශ්නයක් නේ කට්ටිය. මෙහෙම ගිහලා all time high එකක් හදලා. දැන් මේක ඊළඟට පල්ලෙහාට එනවා. දැන් මේකේ low එක අපිට අල්ල ගන්න ඕනේ. හරිද? ඒක අල්ල ගන්නත් පුළුවන්. හරිද? ඒක අල්ල ගන්න ඉදී මම උගන්වලා තියෙනවා කලින්. හරිද? එතකොට ඒක අල්ල ගන්න පුළුවන්. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒකත් මම මේ වීඩියෝ එකේ අන්තිමට කියලා දෙනවා. අන්තිමට all time high එක ගැන කියලා දෙන්නේ. හරිද? එතකන් වීඩියෝ එක බලන්න ඉවරනකම්. දැන් බැලන්ස් වෙලා තියෙනවා. ඉම්බැලන්ස් එකක් ගියා. ඊට පස්සේ දැන් මේකේ මේ මාකට් ස්ට්‍රක්චර් එක යන්නේ මෙහෙමනේ. හරිද? ඔය වගේ විදියට යන්නේ. ඊට පස්සේ මේ බැලන්ස් එකට එන්නේ. හරි ඊට පස්සේ මේ ආයෙ ගිහිල්ලා මෙන්න කොහේ හරි බැලන්ස් වෙනවා. එතකොට මේකේ මේ ලෝ එකකින් අපි ලෝ එකකින් ට්‍රේඩ් එක අල්ලගෙන මාකට් එක උඩට යනකොට අපිට පුළුවන් මුලින්ම මෙන්න මේ වම් පැත්තේ. හරිද? මෙන්න මේ වම් පැත්තේ මාකට් එක බලන්න. මේ මාකට් එක උඩට එද්දි වම් පැත්තේ මාකට් එක බලන්න පුළුවන්. බලලා ඉවරලා හරිද? මෙන්න මේ වගේ පොඩි ලයින් එකක් අපිට දාගන්න පුළුවන්. මේකේ හයි එකේ ඉඳන් දකුණු පැත්තේ මේ මාකට් එක එන තැනට ෆේස් වෙන්න. හරිද? සාමාන්‍යයෙන් ඉඳ දින්ට ඔන්න ඔහම ඇඳ ගන්න පුළුවන්. දැන් මේ මාකට් එක හැදිලා නැහැ කියන්නේ. හරිද? එතකොට මේක උඩට එනවා. එතකොට සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට පේනවා
මෙන්න මේ වගේ හැදීගෙන දැන් මේ හරින් වගේ මෙන්න මෙහෙම උඩට එනවා. එද්දී ඔයගොල්ලන්ට පුළුවන් මේට ලයින් එක දාගන්න. ඊට පස්සේ බලනවා මේකේ ට්‍රෙන්ඩ් එක කොහෙටද තියෙන්නේ කියලා. හරිද? දැන් මේකේ ට්‍රෙන්ඩ් එක තියෙන්නේ බැලුමට මෙතන හයි එකක් තියෙනවා. හරිද? එතකොට මේකට උඩින් තව කොහෙවත් හයි නැහැ. මේ අදාළ ඇනලයිස් කරන ටයිම් ෆ්‍රේම් එකට මම කියන්නේ. අද ඕගොල්ලෝ 5 මිනිත් එකේ වෙන්න පුළුවන්, 3 මිනිත් වෙන්න පුළුවන්, 1 මිනිත් වෙන්න පුළුවන්, 15, 13, 1 hour ඕන එකක් ඕන මගුලක. හරිද? තමන් ඇනලයිස් කරන ටයිම් ෆ්‍රේම් එකේ මේක වෙන්න ඕනේ. හරිද? හයි එකක් තියෙනවා. ඒ හයි එකේ ලෝ එක තියෙන්නේ මෙහෙ. එතකොට මේ හයි එකට වඩා ඉහළ හයි එකක් නැහැ. හරිද? ඊට පස්සේ මෙතනින් ඇවිල්ලා මේ ලෝ එක තියෙනවා. මේ මෙතන තියෙන හයි එකට වඩා පල්ලෙහි මේ හයි එක තියෙන්නේ. හරිද? එතකොට මෙතන ලෝ එකක් හදලා තියෙනවා. මේ හදපු ලෝ එක බ්‍රේක් කරගෙන මාකට් එක ඇවිල්ලා තිනවා පල්ලෙහාට. හරිද? එතකොට මෙතන අපි කියනවා දැන් මෙහෙම හිතමුකෝ. මෙතන හයි එකක් හදනවා. මේ හයි එක බ්‍රේක් කරන මාකට් එක උඩට යනවා. එතකොට මෙතන අපි BOS එකක් කියලා කියනවා. බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් කියලා කියනවා. කියන්නේ මේ යන ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරනවා කියලා උඩට. හරිද? ඒ කියන්නේ බයි පැත්තට BOS එකක් දීලා කියලා. හරිද? ඊට පස්සේ මේක යනවා. මේක හයි එකක් හදනවා. මේක හයි එකක් වෙනවා. ඊට පස්සේ මේක පල්ලෙහාට එනවා. මේක ලෝ එකක් හදනවා. හරිද? එතකොට මෙතන අපි ලයින් එකක් ගහන බලා ඉන්නවා. මේක පල්ලෙහාට එයිද කියලා. හරිද? එතකොට මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ චොච්චයක් වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් equal ලෝ එකක් වෙන්නත් පුළුවන්. හරිද? දැන් එතකොට මෙතනදී ඇවිල්ලා දැන් ගොඩක් කට්ටිය ඔය ඒ කියන්නේ change of character එක ගැන මේවා කරනවනේ කතා කරනවනේ. හරිද? අපි එතකොට change of character කියන එක අපි අමතක කරමුකෝ. හරිද? අපිට change of character කියලා එකක් ඕනෙම නැහැ මෙතනට. හරිද? ඒක අවශ්‍යම නැහැ අපිට. අපි වෙනම විදිහකට දැන් අපි SMC නෙවෙයිනේ මේ කරන්නේ. හරිද? ඒක පටලවා ගන්නත් එපා. මේකේ BOS එකක් බැලුවා 6 හයි එකක් අය ලෝ එකක් ලෝ එකක් මාක් කරා. හරිද? ඒතර ඉම්බැලන්ස් එකක් කරේ මේ ගැන කිව්වා. ඒ හින්දා මේක මේ SMC කියලා හිතන්න එපා. හරිද? එතකොට මේකට අපි මෙහෙම කියන්නත් පුළුවන්. මේකට කියන්න පුළුවන් correction wave එක කියලා. හරිද? මේ යන එකට. මේකට කියනවා මේ impulse wave කියනවා මේකට. මේකට correction wave කියලා කියනවා. මේක impulse wave එක, මේක correction wave එක. හරිද? එහෙම ගන්නත් පුළුවන්. හරිද? එතකොට ඇවිල්ලා මෙතන හයි එකක් හදලා මෙතන ලෝ එකක් ඇදුවා. මෙතන හයි එකක් හදනවා. මෙතන හයි එකක් හදලා මේක මේ වගේ පල්ලෙහාට ඇවිල්ලානේ තියෙන්නේ දැන්. අපි දැන් ඉන්නේ මාකට් එකේ මෙතන. හරිද? දැන් ඒ කියන්නේ කොහෙවත් මේවා අපි දන්නේ නැහැ. මේවා බැලුවේ නැහැ. අපි දැන් ට්‍රේඩින් විවර ආපු ගමන් මාකට් එකේ මෙන්න මේ හරි ඉන්නේ අපි. දැන් අපිට ට්‍රේඩ් එකක් ගන්න ඕන. මේ වගේ තැනක. හරිද? එතකොට මොකද්ද කරන්න කියලා තමයි මම මේ කියන්නේ. හරිද? එතකොට බැලුවා මෙන්න මෙහෙම තියෙනවා. හරිද? ඊට පස්සේ බැලුවා පස්සට ගිහලා බලද්දි මේ බැලන්ස් වෙලා තියෙනවා මාකට් එක කොන්සොලිඩේෂන් වෙලා ඉම්බැලන්ස් එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඉම්පල්ස් වේව් එකක් තියෙනවා. මෙතන කරෙක්ෂන් වේව් එකක් ගිහිලා තියෙනවා. මෙතන හයි එකක් තියෙනවා. මෙතන ලෝ එකක් තියෙනවා. මේ හයි එකට ඉහළින් තව හයි එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේක ලෝ හයි එකක් වෙලා තියෙනවා. මෙතනින් BOS එකක් දීලා තියෙනවා. හරිද? ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරලා තියෙනවා පල්ලෙහාට. හරිද? ආයේ මාකට් එක බැලන්ස් වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ප්‍රධානම දේ තමයි අංක 1 මෙතන වෙන්න දේවල් තියෙන දෙකයි. එකක් තමයි මෙන්න මේ හදලා තියෙන හයි එක මේක බ්‍රේක් කරගෙන මාකට් එක උඩට යන්න පුළුවන්. හරිද? මේක බ්‍රේක් කරන මාකට් එක උඩට යන්න පුළුවන්. මේකට චොච්චයක් කියන්න පුළුවන්, BOS එකක් කියන්න පුළුවන්, ඕන මගුලක් කියන්න පුළුවන්. තමන් ඇනලයිස් කරන ටයිම් ෆ්‍රේම් එකේ ඔය චොච්ච එකයි යනම්මනම් BOS ඕවා මේවා කරන ඒවා කියන සම්පූර්ණ පටල ගන්න එපා. හරිද? මම මේ කියන දේ විතර කරන්න වෙන මොනවත් කරන්න එපා. හරිද? ඊට පස්සේ මාකට් එක යනවා උඩට. එතකොට අපි දන්නවා දැන් මේ හයි එක බ්‍රේක් කරා. හරිද? මේ හයි එක බ්‍රේක් කරා. ඒ කියන්නේ මාකට් එක බයි වෙනවා. හරිද? එතකොට ওই චොච් අනම්මනම් හැමතැනම චොච් එකයි BOS එකයි. හරිද? මෙහෙම ගිහිල්ලා මෙහෙම හැදිච්ච එක මං ඒකත් චොච් එකක් මෙහෙම ගිහිල්ලා ඒකත් උඩටත් තියෙනවා. ආයෙ හැදිච්චම ආයෙ පල්ලෙහාට තියෙනවා. හරිද? එතකොට ඔළුව කුරුවල් වෙනවා මුළු දවසම ඇනලයිස් කර කර තමයි ඉන්න වෙන්නේ. එන්ට්‍රියක් ගන්න හම්බෙන්නේ නැහැ. හරිද? මේ ක්‍රමේදී එහෙම නෙවෙයි. මේ ක්‍රමෙන් එන්ට්‍රියක් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. හරිද? ඒක තමයි ක්‍රමේ. ඊට පස්සේ උනොත් වෙන්නේ දෙකයි. එකක් තමයි මේ හයි එක බ්‍රේක් කරනවා. එතකොට මාකට් එක බයි පැත්තට යනවා. දෙවෙනි එක තමයි මේ හයි එක බ්‍රේක් කරන්නේ නැහැ. මෙන්න මෙහෙන් හයි එකක් හදනවා. මාකට් එක සෙල් පැත්තට යනවා. ඔය දෙකනේ වෙන්න තියෙන්නේ.
එතකොට අපිට එන්ට්‍රි අල්ලා ගන්න තියෙන්නේ පළවෙනි එක තමයි. හරිද? පළවෙනි එක අපිට පුළුවන් මේ මාකට් එකත් මෙහෙම දිගටම උඩට යන්නේ නැහැ කියලාගෙන නිවුස් එක දිවාගෙන යයි. නැත්තම් යන්නේ නැහැ. හරිද? මේකත් කොහේ හරි තැනකදී මෙහෙම ගිහිල්ලා මේ පොඩි හයි එකක් හදලා ආපහු හැරෙනවා. ඒවා වෙන්නේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් ඇතුළේ. ඒ කියන්නේ දැන් අපි 15 මිනිත් ඇනලයිස් කරනවා නම් මම මේ කියන දේ සාමාන්‍ය 1 මිනිත් එකේ විතර වෙනවා. හරිද? ඕගොල්ලන්ට හොඳටම එන්ට්‍රි ගන්න පුළුවන් මේක 1 මිනිත් වල ඇනලයිස් කරනවා. හරිද? හැබැයි ඒක සෑහෙන පුරුදු වෙන්න වෙනවා. මොකද 1 මිනිත් කියන්නේ ටක් ගාලා වෙනස් වෙන මේ ස්ට්‍රක්චර් එකක් තියෙන මාකට් එකක්. මොකද මේ හැම එකක්ම ඇතුළෙම දුවන එකනේ. අපිට බලන්න පුළුවන් අඩු මේක නෙමේක. හරිද? එතකොට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ 1 මිනිත් එකට ආවනම් හරිද? බැලුවා. හරිද? දැන් මෙතන ලෝ එකක් තියෙනවනේ. එතකොට මේ වගේ හිමීට පල්ලෙහාට එනවා. හරිද? එතකොට ඕගොල්ලන්ට පුළුවන් ටක් ගාලා ෆිබොනාචි රීටෙස්ට්මන්ට් ටූල් එක ගත්තා. යට ඉඳන් උඩට ඇඳා ඉන්න මෙතනට. හරිද? මෙතෙන්දී එන්ට්‍රි එක ගන්නේ ඔයගොල්ලෝ රූල් එකක් තියාගන්න. මම ඊට කලින් ෆිබොනාචි උගන්නද්දී මේ රූල් එක උගන්වුවා. මම එන්ට්‍රියක් ගන්නේ 150 ලෙවල් එකට ආවොත් විතරයි. එහෙම නැත්නම් 160 ලෙවල් එකට ආවොත් විතරයි. නැත්නම් 50ත් 60ත් අතර ලෙවල් එක විතරයි. නැත්නම් 75න් විතරයි. හරිද? 75න් ගන්න එක මම වැඩි අනුමත කරන්නේ නැහැ. මොකද 75 කියනවා කියන්නේ ඉතින් එහාටත් ගිහිල්ලා 100%ම ගිහිල්ලා එන්නත් පුළුවන්. හරිද? මේ වගේ ගිහිල්ලාම ආපහු උඩට යන්නත් පුළුවන්. හරිද? එතකොට අපි කරනවා මෙතෙන්දී ෆිබොනාචි දැම්මා. ඔන්න මාකට් එක හිමීට එනවා පල්ලෙහාට 50න් එන්න පුළුවන් 60න් එන්න පුළුවන් කොහෙන් හරි හැරුණා. හැරිලා උඩට යනවා. එතකොට අපි මේ එන්ට්‍රිය ලොස් වුණත් ප්‍රොෆිට් වුණත් මොනවා වුණත් මෙන්න මෙතනින් එන්ට්‍රිය ගන්න ඕනේ අපි. 50න් හරි 61කින් හරි 75න් හරි කොහෙන් හරි එන්ට්‍රිය ගන්න ඕනේ. ස්ටොප් ලොස් එක මෙන්න මේ මාකට් එක බැලන්ස් වෙච්ච මේ කොන්සොලිඩේෂන් ඒරියා එකට යටින් ස්ටොප් ලොස් එක තියාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මාකට් එක උඩට යනවානේ. දැන් අපිට මේකේ පැහැදිලිවම පේනවා මේන් ට්‍රෙන්ඩ් එක. මේ අපි ගත්තේ ඉන්ටර්නල් මේ ඒ කියන්නේ ඇතුළත තියෙන ටයිම් ෆ්‍රේම් එකකින් පොඩි ටයිම් ෆ්‍රේම් එකකින්. හරිද? අපි ඊට පස්සේ යනවා ආය නැවත ප්‍රධාන මේන් ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා බලනවා ඇවිල්ලා දැන් ඔයගොල්ලෝ හිතන්න අපි මේක බැලුවේ මේ දින්නේ 15 මිනිත් එකේ මේ එන්ට්‍රි ගත්තේ 3 මිනිත් හරි 1 මිනිත් හරි බලලා. හරිද? එතකොට එන්ට්‍රි ගත්තා එන්ට්‍රි යනවා අර පැත්තට ලොස් වුණොත් එහෙමයි ප්‍රොෆිට් වුණොත් එහෙමයි. හරිද? එතකොට මේ මාකට් එක දැන් මෙහෙම උඩට එනවා. හරිද? එතකොට මේ වේව් එක තමයි මේ ඉන්නේ උඩට. ආය මේක ගැන හිතන්න එපා. හරිද? මේක තමයි මේ ඉන්නේ උඩට. හරිද? මේක ඇතුලේ තමයි මේ ස්ට්‍රක්චර් එක යන්නේ. හරිද? ඊට පස්සේ මේක උඩට එනවා. උඩට එද්දි සාමාන්‍ය මේ එන්ට්‍රිය සාමාන්‍ය මේ වගේ එනකොට අපිට පේනවනේ S2 කින් බලුවා මේක 125 30ක් විතර එනවා කියලා. එතකොට මෙන්න මේ හයි එකකින් නම් මේ ලෝ එකට ෆිබොනාචි දැම්මා. අපි ඊළඟට සෙල් එන්ට්‍රියක් ගන්න බලනවා. මේ බයි එන්ට්‍රි හෝල් කරගෙන. හරිද? මේ බයි එන්ට්‍රි හෝල් කරගෙන අපි ගන්නවා සෙල් එන්ට්‍රිය. හරිද? ගන්නෙ කොහෙන්ද? අර ඕගොල්ලන්ගේ ඒ ෆිබොනාචි රූල් එක පාවිච්චි කරලා. මොකද්ද Tamanටම දාගන්න රූල් එක. හරිද? මම 138න් හරිනවට මම ගන්නෙ. 125න් හරිනවට ගන්නෙ. 50න් හරිනවට ගන්නෙ. මම ගන්නෙ 61කින් විතරයි. එහෙම නැත්නම් මම 75න් විතරයි ගන්නෙ. හරිද? එහෙම නීතියක් හදාගෙන ට්‍රේඩ් කරන්න. එතකොට ඕගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ එන්ට්‍රි ටිකක් ගන්න පුළුවන්. ඔන්න 50න් හරි 61කින් හරි කොහෙන් හරි හැරුණා කියන්නේ ආපහු. හැරිලා ඔන්න ආපහු එනවා පල්ලෙහාට. දැන් මේන් ස්ට්‍රක්චර් එක මේ 15 මිනිත් එක එන්නේ. හරිද? ඒ එනකොට මම මේක කහ පාටින් දාගන්නම්. ඒ හින්දා 15 මිනිත් එක රතු පාටින් දාගන්නම් ඉන්ටර්නල් ටයිම් ෆ්‍රේම් එක. ඒ කියන්නේ 1 මිනිත් හරි 3 මිනිත් හරි අපි මේ බයි එන්ට්‍රි ගත්ත දැන්. දැන් මෙතනින් සෙල් එන්ට්‍රි එක ගත්තා. හරිද? මේකේ එන්ට්‍රි ගන්නකොට ස්ටොප් ලොස් එක අපිට තියාගන්න පුළුවන් මේ හයි එකට ඉහළින්. හරිද? ඕනනම් තව එන්ට්‍රියක් 75න් ගන්නත් පුළුවන්. රිස්ක් එක තමයි රිස්ක් කරන්න එනවා. හරිද? ට්‍රේඩින් වලදී රිස්ක් කරන්න එනවා. මේ ගන්න එක ලොස් එක ඒ වගේ නිකන් අර මීහරක් වගේ ගෝතියෝ වගේ නිකන් බොරුවට ගෑනු වගේ අඬන්න නැතුව කොන්දපන නැතුව තමන්ගේ ඇනලයිස් එක විශ්වාස කරලා එන්ට්‍රි ගන්න දැනගන්න ඕනේ. එහෙම ගන්න නැති උන් තමයි හැමදාම ලොස් වෙන්නේ. හරිද? මොකද උන් හැමදාම කරන්නේ ඔහේ මාකට් එක දිහා බලා ඉන්නවා. හරියට එන්ට්‍රි ගන්න ඕනේ දැන් ඒ හරිම තැනක් දන්නවා. එතනින් ගන්නෙ නෑ.
ඒකල බොරුවට මගින් කොහෙන් හරි අරගෙන ලොස් වෙලා යනවා. හරිද? එහෙම නැතුව හරි තමන්ගේ තමන් කරන දේ ගැන විශ්වාසයෙන් යුතුව කරන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ 15 මිනිත් එක දැන් ඕන් සෙල් එකගෙන එනවා පල්ලයට. සෙල් එනවා වෙන්නත් පුළුවන්, ලොස් වෙනවා වෙන්න පුළුවන්. ලොස් වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ බයි එන්ට්‍රි රන් වෙනවා. හරිද? මේකෙන් එන්ට්‍රි දෙකක් ගන්න පුළුවන්. හරිද? මේකෙන් එන්ට්‍රි දෙකක් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන එකක් ඕගොල්ලන්ට මෙතන ඉඳන් මෙතනට ගියාම මේ සෙල් එන්ට්‍රි ගන්නකොට ක්ලෝස් කරන්න පුළුවන්. අනිත් එක බ්‍රේක් කියවන කරලා රන් වෙන්න දෙන්න පුළුවන්. හරිද? මෙතනත් එහෙමයි. මෙතනත් ඒක ඒ දෙම කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේක එනවා පල්ලෙහාට. හරිද? මේක 61කින් සෙල් එන්නේ. හරිද? ඔන්න ඕගොල්ලන්ට එතකොට විශ්වාසයක් ඇතිවෙනවා. හරි දැන් සෙල් එනවා කියලා මාකට් එක මේවා ඔක්කොම බ්‍රේක් කියවන කරා තිබ්බා. හැබැයි එතකොට ඕගොල්ලන්ට මේකේ තව එකක් තියෙනවානේ. හරිද? එහෙම මාකට් එකක් හැදිච්ච පළියට මේක ඕවර් ටයිම් හයි එක වෙලා මේක ලෝ එක වෙලා මේක ලෝව හයි එකක් වෙලා මේක ලෝ එකක් වෙලා හරිද? මෙතන ලෝව හයි එකක් හැදුණාට පළියට අපිට මේ හැදිච්ච ලෝ එක බ්‍රේක් කරගෙන මෙහෙම මාකට් එක BOS එකක් දෙයි කියලා එහෙම හිතන්න අමාරුයි. හරිද? එහෙම හිතන්න අමාරුයි. එහෙම වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. හරිද? මේකේ තියෙන්නේ ප්‍රෙඩික්ෂන් කියන එක තමයි හැම වෙලෙම තියෙන්නේ. හරිද? නැත්තම් සත්‍ය වශයෙන්ම මෙහෙම වෙනවා කියන එකක් නැහැ. හරිද? ප්‍රෙඩික්ෂන් එකක් නේ අපි කරන්නේ හැම වෙලෙම. එතකොට එතෙන්දී ඕගොල්ලන්ට පුළුවන් මේ මාකට් එකේ මම පල්ලයට එද්දි දැන් මේක මේ එන්ට්‍රි එකත් ඉන්ටර්නල් ටයිම් ෆ්‍රේම් එකකින් දැන් ඕගොල්ලන්ට පුළුවන් 15 මිනිත් එකෙන්ම බලන්න ආයේ මේ ලෝ එකේ ඉඳන් මම මේ ටික අයින් කරන්න මේ ෆිබොනාචි ටික දැන් ඒවා එන්ට්‍රි අරන් ඉවරයිනේ. හරිද? මේ ලෝ එකේ ඉඳන් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ හයි එකට ෆිබොනාචි අඳ ගන්න. ඊට පස්සේ ඔන්න ආයෙත් ඕගොල්ලන්ගේ අර රූල් එක තියෙනවා. ඒක පාවිච්චි කරලා එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. 50%න් 61කින් හෝ 75න්. හරිද? හිතන්නකෝ 75න් හරි 61කින් හරි එහෙම නැත්නම් 50න් හරි බයි වුණා කියලා. හරිද? මේ ලෝ එකට යටින් අනිවාර්යයෙන් මේ සෙල් එක තියන්න ඕනේ. අර ඒ සෙල් එකටම තමයි තියන්නේ. හරිද? දැන් මේක මෙහෙම ගිහලා එහෙම නෙවෙයි. දැන් ගත්තා. ඊට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ ට්‍රේඩ් ටික ඔක්කොම බ්‍රේක් කියුන් කරා හෝල්ඩ් කරා. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට තවත් එකයි නම් මේක ආයෙ උඩට ආවොත් එහෙම ආයෙ උඩට ආවොත් මේක ප්‍රොෆිට් වුණොත් මේක බී වුණොත් මේ සෙල් එක ඕගොල්ලන්ට පුළුවන් 75න් ගන්න. බය නැහැ නේ. එතකොට දැන් මේන් බයි ට්‍රේඩ් දෙකක් කරන්න වෙනවනේ. 75න් පුළුවන් සෙල් එකක් ගන්න. ඒක සෙල් වුණොත් එහෙමයි, සෙල් වුණ නැත්නම් එහෙමයි. උඩට ගියොත් එහෙමයි නැත්නම් එහෙමයි. හරිද? එතකොට ඒක ඔන්න ඔය විදිහට තමයි මේ ස්ට්‍රැටජි එක වැඩ කරන්නේ. මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකකදීත් එහෙමයි. බයි ට්‍රෙන්ඩ් එකකදීත් එහෙමයි. දැන් ඔය ඩවුන් ට්‍රෙන්ඩ් එකකදීනේ මම ඔය කිව්වේ. දැන් කියලා දෙන්නම් බයි ට්‍රෙන්ඩ් එකකදී පාවිච්චි කරන විදිය. ඒකත් මම කීවා බයි ට්‍රෙන්ඩ් එකකදී පාවිච්චි කරන විදිය කීවා. අපි නිකමට බලමු. මෙහෙම එනවා. හරිද? මේ ලෝ එකක් හදනවා. මේ ලෝ එක හදනකොට මේකේ අනිවාර්යෙන් මේක මම අර ඉස්සලා කිව්වා වගේ මේකේ මේ වම් පැත්තේ තියෙන ඩීටේල්ස් එක ඔයගලන්ට පුළුවන් මේ ලෝ එකෙන් කොහෙන් හරි බලලා මේක බැලන්ස් වෙද්දි ලෝවර් ටයිම් ෆ්‍රේම් වල බැලන්ස් වෙද්දි එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හරිද? මේකෙදි තරකම තමයි වෙන්නේ මේක 15 මිනිත් එක නම් ලෝවර් ටයිම් ෆ්‍රේම් එකට යන්න මේක පොඩ්ඩක් ගිහිල්ලා ආයෙ පල්ලෙහාට එනවා වගේ තේරෙනවා නේද? දැන් මෙතන ඒකේ බැලන්ස් වෙච්ච ඒරියා එක තියෙනවනේ. බැලන්ස් වෙච්ච ඒරියා එක අපි මෙහෙම හයිලයිට් කරගන්න මෙහෙම. මෙන්න මේ වගේ. හරිද? මේ ටික තමයි බැලන්ස් වෙලා තියෙන්නේ කියලා. දැන් මෙහෙම බැලුවොත් එහෙම. හරිද? මේ තියෙන්නේ. මේ ටික තමයි බැලන්ස් ඒරියා එක. හරිද? දැන් මේකේ මේ ටික තමයි බැලන්ස් ඒරියා එක. මේක කඩාන කොහෙට හරි යන්න ඕනේ. හරිද? මෙතනත් එහෙමයි. හරිද? මෙතනත් එහෙමයි. හරිද? ඔන් ඔය වගේ හැමතැනම තියෙනවා මේවා මේ. මීට වඩා අඩු ටයිම් ෆ්‍රේම් වලට ගියාම තව මීට වඩා ලස්සනට බලා ගන්න පුළුවන්. ඒතකොට බැලන්ස් ඒරියා එක පාස් කරගෙන උඩට ගිහිල්ලා ආපහු හැරීගෙන එනවා නම් හරිද? මේ ලෝ එකේ ඉඳන් මේ හයි එකට දැම්මා. ෆිබොනාචි ගත්ත එන්ට්‍රිය ඔන්න යන උඩට. මෙතනදිත් අර වැඩේම කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේක උඩට යද්දි මේක මෙතන ලෝ එක හදලා ආයෙ උඩට යද්දි ආයෙ එනවනේ පල්ලෙහාට. ආයෙත් මෙතන ඉඳන් මෙතනට දැම්මා. ඊළඟ එන්ට්‍රියක් ගන්න පුළුවන්. හරිද? මෙහෙම ගන්න පුළුවන්. මෙන්න මේ ලෝ එක
පාස් වෙනකම්. හරිද? මේ කලින් දැන් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි ආවේ පල්ලෙහාට. හරිද? ඒතකොට මේ මාකට් එක බයි එකට හැරෙන්න යන්නේ. හරිද? එතකොට ඕගලන්න පුළුවන්. දැන් ඉස්සලා පේනවා සෙල් එකට හැරෙද්දි කොහොමද කරන්නේ කියලා. හරිද? දැන් වෙන බයි එකට හැරෙද්දි මෙහෙම කරන්නේ. එතකොට මේ මෙන්න මේ හයි එක තියනවා නේද? මේ හයි එක බ්‍රේක් කරනකම් අනිවාර්යෙන් සෙල් වලට පොඩ්ඩක් සෙල් ට්‍රේඩ් වලට තැනක් දෙන්න. හරිද? මේ මෙහෙම ඇරලා මෙතනින් එද්දි මේ සෙල් එක අල්ල ගන්න. බලන්න. මේ මෙතනින් ඉඳන් මෙතනට දැම්ම ෆිබොනාචි ඕන් 75න් ඇරලා තියෙනවා. මේ සෙල් එක ගන්න බලන්න මෙතෙන්දී. හරිද? සෙල් එක මෙහි තියලා මේ සෙල් එක ගන්න බලන්න. ඒකලා මේක පල්ලෙහාට එනකොට මෙතනින් ඉඳන් මෙතනට ඇඳලා මේ බයි එක ගන්න ඕනේ අනිවාර්යෙන්. මේ සෙල් එක හෝල් කරනවා. හරිද? ඒ සෙල් එක මෙන්න මේ ලෝ එකට යටින් තියන්නත් පුළුවන්. මේ ප්‍රධාන ලෝ එකට යටින් තියන්නත් පුළුවන්. දැන් මෙතනින් ගත්ත එන්ට්‍රි මේ ප්‍රධාන ලෝ එකට යටින් තියෙනවනේ. හරිද? ඒකින මේ ලෝ එකට පොඩ්ඩක් යටින් තියනවා. ඒතකොට ඊක්වල් ලෝ එකක් වුණොත් මේක මෙන්න මේ වගේ වුණොත් එහෙම ඒකත් එතකොට අහු වෙනවා මේකට. හරිද? ඒ හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඒතකොට මෙහෙම යනවා. මේකත් ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ හැදිලා තියෙන මේ ලෝව හයි එක කොයිම වෙලාවක හරි කැන්ඩල් එක බොඩි එකකින් මෙන්න මේ විදිහට ක්ලෝස් කරොත් මේ ලෝව හයි එකට මම අර ඉස්සලා කිව්වා වගේ මෙන්න මේ වගේ ලයින් එක ප්ලේස් කරගෙන ඉන්න. හරිද? ඊට පස්සේ මේක කැන්ඩල් එක බොඩි එකකින් අපි ඇනලයිස් කරන ටයිම් ෆ්‍රේම් එකේ කැන්ඩල් එක බොඩි එකකින් 15 මිනිත් නම් 15 මිනිත් එකේ කැන්ඩල් එක බොඩි එකකින් මේ ලෝව හයි එක මොකද විකියක් ගන්න පුළුවන් මෙතනින්. විකියක් ගහලා ලික්විඩිටි අරන් මෙතනින් ඊට පස්සේ පත සෙල් එකක් යන්න පුළුවන් මෙන්න මේ වගේ. හරිද? ඔය වගේ වෙන්න පුළුවන්. අන්න ඒකෙන් අපි කියන්නේ කැනල් එක බොඩි එකකින් බලන්න කියලා. 15 මිනිත් ටයිම් නම් ඇනලයිස් කරන්නේ. දැන් මේ එන්ටිටි ටික ඔක්කොම ගත්තේ 15 මිනිත් එක ඇනලයිස් කර කර ඉදි 1 මිනිත් එක ඇතුළේ ඉන්නේ. හරිද? හැබැයි මේක ගන්න යන්න එපා. මේක අනිවාර්යයෙන්ම 15 මිනිත් එකෙන් බලන්න මේ ඒරියා එකේ මේක කැනල් එක බොඩි එකකින් ක්ලෝස් කරලා තියෙනවා නම් මේක උඩට අනිවාර්යයෙන්ම බයි වෙනවම තමයි. සමහරවිට මෙන්න මේ විදිහට බයි වෙන්න පුළුවන්. ඔන් ඔයගේ බයි වෙච්ච එකක් මම දුන්නා මේ අද YouTube live එකේ. බලන්න පුළුවන් ඕගොල්ලන්ට මේ මෙන්න මේ තියෙන මේ ගියාගේ මේ බලන්න ආවා මේ මෙතන තියෙනවා මේ මොකද්ද හරිද මෙන්න මෙතන තිබ්බේ මේක 15 මිනිත් එකේ මම හිතන්නේ මම කරේ 15 මිනිත් එකේ හෝ ඊට වඩා අඩු ටයිම් ෆ්‍රේම් එකක් වෙන්න ඕන මම කරේ YouTube live එකේ ඇති live වීඩියෝ එක බලන්න පුළුවන්. දැන් මෙහෙම මෙතන හයි එක තියෙනවා. හරිද? මේ සෙල් එකක් නැවිලා තියෙන පල්ලෙහාට. මෙතනත් ඒකම තමයි. මෙතනත් ඒකම කරලා තියෙනවා. දැන් මේ එන්ට්‍රි ටික ගත්තෙත් ඔය මම ඔයාලට උගන්වන්නේ ওই ස්ට්‍රැටජි එකකින් තමයි මේ අද YouTube live එකේ මේ. ඊට පස්සේ මෙතනින් ලයින් එක ප්ලේස් කරා. බලාන හිටියා. හරිද? කැනල් එක බොඩි එකක් මේ ඔයගලන්ට පේනවා මේ ක්ලෝස් කරා උඩට. අර මං කියපු දේ වුණා මෙතන. මෙතන ඇවිල්ලා අප උඩට ගියා. YouTube live එකේ මම මේක ඇනලයිස් කරලා ඇඳලා මේ එන්ට්‍රියත් අරන් පෙන්නුවා. ගන්න ඒ එන්ට්‍රිය තාම තියෙන ප්‍රොෆිට් එකේ. හරිද? එතකොට මේක ගිහිල්ලා තියෙනවා පිප්ස් 209ක් 210ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. හරිද? එතකොට මේ එන්ට්‍රිය මේ යටින් ගත්ත එන්ට්‍රිය පිප්ස් 515ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. හරිද? මේ ඔක්කොම එන්ට්‍රි අරන් තියෙන්නේ. එතකොට මේ සෙල් එකත් අරන් තියෙන්නේ. මේ සෙල් එකත් ගත්තා 377ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. හරිද? ඕක තමයි ක්‍රමේ. හරිද? මෙතනින් ගියා ඊට පස්සේ මෙතනින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක් දුරට කලාතුරකින් මේක සාමාන්‍යයෙන් 150 විතර ඇවිල්ලා ආපහු බයි වෙන වෙලාවල් තියෙනවා. දැන් මේ යටින් බයි අරන් තියෙන හින්දා ආයේ බයි ට්‍රේඩ් ගනිද්දී පොඩ්ඩක් එතකොට බලන්න පුළුවන්. මේක එතකොට ඊට පස්සේ මෙහෙම ගිහලා කොයි වෙලාවක හරි මේ ඒකන පොඩි ටයිම් ෆ්‍රේම් වල හරිද? දැන් අර මං කියපු එක ඉගෙන 15 මිනිත් එක කහ පාටින් අපි මාක් කරන්න කහ පාටින් ගමුකෝ අපි ඒක. හරිද? මෙහෙම ආවා. මෙන්න මෙහෙම උඩට ගියා. හරිද? මේ මැදදී හරි මොකක් කරේලා මෙන්න මෙහෙම යන උඩට ගියාට පස්සේ ආයේ මේක එනවා පල්ලෙහාට මෙන්න මේ 15 මිනිත් එකේ කොහේ හරි තැනක පුල් බෑක් එකක් මෙන්න මේ විදිහට එනවා. එතකොට ඒ එන පුල් බෑක් එකේදී හරිද? අපි ගන්න ඕනේ 15 මිනිත් එකේ මේ ලෝ එකේ ඉඳන් මේ හදපු හයි එකට ෆිබොනාචි දැම්ම 150න් හෝ 60කින් වෙන්න පුළුවන්. ඒ එන්ට්‍රි ගන්න පුළුවන්. හරිද? SL එක මෙන්න මීට වඩා යටින් තියනවා නම් හොඳයි.
රිස්ක් එකක් ගන්න පුළුවන් නම්. හරිද? එතකොට දැන් මේක එනවනේ මේ ලෝ එකක්. මේ හයි එකක් හදලා තියෙනවනේ. හරිද? එතකොට මෙතනින් සෙල් එකක් ගන්නේ 15 මීටර් ඇනලයිස් කරන්න 1 hour එකට යන්න 1 hour එකේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. හරිද? මේක දාන්නම් දම් පාටින්. එතකොට 1 hour එකේ මේ හයි එකේ ඉඳන් මේ ලෝ එකට ඇඳලා මෙන්න හරියටම Fibonacci golden pocket එක හෝ 75 හෝ 50න් හරි සෙල් වෙලා තියෙනවා. මේ එන්ට්‍රි ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ මාකට් එක ආය ආව 15 මිනිත් එකට ඇවිල්ලා ඉවරලා මේ බයි එක අල්ලා ගන්න පුළුවන්. මේක සෙල් වුණොත් මේ උඩින් ගත්ත සෙල් එක තියෙනවා. බයි වුණොත් මෙතනින් ගත්ත බයි එක තියෙනවා. හරිද? ආයි කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අඬන්න දෙයක් නැහැ. ඒ ලස්සනට එන්ට්‍රි ටික ගන්න පුළුවන්. හරිද? ඉතින් කාට හරි මේක එහෙම කරන්න බෑ කියලා වාගේ හිතෙනවා නම් කරන්න එපා. හරිද? ඒකේ ප්‍රශ්නෙකුත් නැහැ. ඔය මම කිව්වේ අපි ට්‍රේඩ් කරන ලයිව් ට්‍රේඩ් ගන්න එන්ට්‍රි මොඩියුල් එක ඔය ඔයගලන්ට උගන්වන්නේ. හරිද? එතකොට මේක ඒ කියන්නේ සරලව තමයි මම ඔය කියලා දුන්නේ. ඒතකොට මීට වඩා මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඇඩ්වාන්ස් විදියට අපි උගන්වන විදියකුත් තියෙනවා. ඔයගලන්ට ජොයින් වෙන්නත් පුළුවන්. ඒකට ඒකේ විස්තර මම ඉස්සරහට අරන් එන්නම්. මේ වෙනකොට සෑහෙන පිරිසක් ඉගෙනගෙන තියෙනවා මගේ. හරිද? මේ තියෙන්නේ මේකේ නම් මෙම්බර්ස්ලා 14ක් ඉන්නවා. එතකොට මේ ප්‍රීමියම් ස්ට්‍රැටජි ගෲප් එකේ මෙම්බර්ස්ලා 79ක් ඉන්නවා. එතකොට මෙන්ටර්ෂිප් 1 එකේ මෙම්බර්ස්ලා 35ක් ඉන්නවා. හරිද? තව මීට වඩා කට්ටිය ඉන්නවා. මම ඉගෙන ගත්ත ඒ ගෲප්ස් ඒවා මීට කලින් ගොඩක් කලින් කරපුවා. එතකොට ඒවා ඒ කට්ටියට ඒ ඇක්සස් දීලා තියෙන ගෲප් වල වීඩියෝස් වලට ඒවා ඒ කට්ටියට බලන්න පුළුවන්. තාමත් අදට ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේවට ජොයින් වෙන්න. මේවා නම් නිකන් කරන ඒවා නෙවෙයි. ඕගොල්ලන්ට කියන්නේ සල්ලි දීලා ඉගෙන ගන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් පුළුවන්කමක් තියෙන කට්ටිය ඉන්නවා නම් ඒවට ජොයින් වෙන්න පුළුවන්. හරිද? එහෙම නැති කට්ටිය වෙනුවෙන් තමයි අපි මේ VIP සිග්නල් ගෲප් එක ෆ්‍රී කරන්නේ. හරිද? ඒ ටික කරන්නේ. එතකොට XM ට්‍රේඩ් කරන අයට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහලා account එක හදාගෙන ජොයින් වෙන්න පුළුවන්. ට්‍රේඩ් කරන්න. One Royal කරන කට්ටියටත් පුළුවන්. ෆන්ඩඩ් කරන කට්ටියටත් පුළුවන්. ඒ ඔක්කොටම වෙන වෙන ප්‍රෝග්‍රෑම් තියෙනවා සහ ඒ ඔක්කොටම කරන්න ඕනේ සිග්නල් එක ගෲප් එකේ තියෙන්නේ. ඒකේ කරන්න ඕනේ විදිහ ඒ කට්ටියට අදාළ කට්ටියට අදාළ විදියට උගන්වලා තියෙනවා. ඒ විදිහට කරන්න තියෙන අලුතෙන් එන කට්ටියත් වීඩියෝස් බලන්න වීඩියෝ බලලා එකතු වෙන්න. එතකොට ඒ කට්ටියටත් ඒ විදිහට ජොයින් වෙලා වැඩ කරන්න පුළුවන් ඒ වගේ. එහෙනම් වීඩියෝ එක අවසන් කරන්න. සුබ දවසක් හැමෝටම.